අද උදේ කවුරු හරි ඔයාට එක වචනයක් කියනවා. එකම එක වචනයයි. ඔයාගේ මුල්ලු දවසම ඉවරයි. ඔෆිස් එකේ වැඩක් කරගන්න බෑ. ඒ කිව්ව දේමයි ඔලුවේ කරගෙන්නේ. මම මෙහෙම කියන්න තිබ්බේ. මම ඇයි එහෙම කිව්වේ නැත්තේ? ඔයා පැය ගානක් තිස්සේ ගැන හිත තරහින් ඉන්නවා. හැබැයි කවුරුත් ඔයාට නොකියපු ඇත්තක් තියෙනවා. ඒ තරහ කියන හැඟීම අපේ ඇඟේ තියෙන්න ඕනි තප්පර 90ක් විතරයි. විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා ඒ තරහ ඇති කරන කෙමිකල්ස් අපේ ඇඟෙන් අයින් වෙන්න යන්නේ හරියටම තප්පර 90යි කියලා. හැබැයි ඔයා ඒක පැය ගානක් තියාගෙන ඉන්නේ ඔයා මේකට කැම දෙන හින්දා. අද මම ඔයාට කියලා දෙනවා ඒක සදහටම නවත්තන්නේ කොහොමද කියලා. අපි නිතරම කියන දෙයක් තමයි අරයා මගේ මල පන්නනවා. එයා දන්නවා මට තරහ යන බටන් එක ඔබන්න වගේ කතා. පොඩ්ඩක් හිතන්න ඔයා මේ කියන්නේ මොකක්ද කියලා. ඔයා කියන්නේ ඔයාගේ හැඟීම් පාලනය කරන්න වෙන කෙනෙක් ගාව රිමෝට් කන්ට්‍රෝල් එකක් තියෙනවා කියන එක නේද? එයාට ඕන වෙලාවට ඔයාව තරහ ගස්සන්න පුළුවන් කියන එක නේද? ඒක තමයි ඔයා ගැනම විශ්වාස කරන ලොකුම බොරුව. කාටවත් බෑ ඔයාව පාලනය කරන්න. අනිත් අය ඔබනවා කියනේ බටන්ස් වැඩ කරන්නේ ඔයාගේ හිතේ තියෙන පරණ සුව නොවෙච්ච තුවාල නිසා. ඔෆිස් එකේ කෙනෙක් ඔයාට විහිළුවක් කරද්දි ඔයාට මල පනිනවා. හැබැයි ඒ විහිළුවටම තව කෙනෙක් හිනා වෙලා ඉන්නවා. ඇයි ඒ? මොකක් හරි පරණ වේදනාවක්. සමහර විට පොඩි කාලේ දෙමව්පියන්ගෙන් අහපු දෝෂාරෝපණයක් ඔය වචනයෙන් ආයෙත් ඇවිස්සෙනවා. කවුරු හරි ඔයාව තරහ ගස්සනවා කියන්නේ එයා ඔයාව පාලනය කරනවා නෙමෙයි. එයා කරන්නේ ඔයාගේ හිතේ සුව වෙන්න ඕන තැන ඔයාට පෙන්වන එක. ඒක ඇත්තටම ගිෆ්ට් එකක්. මේක ඇහුවම ඔයා බලන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි. තරහ කියන්නේ ඇත්තම හැඟීමක් නෙමෙයි. තරහ කියන්නේ සිකියුරිටි ගාඩ් කෙනෙක් වගේ. එයා ඉන්නේ හිත ඇතුලේ හැංගිලා තියෙන ඇත්තම හැඟීම් ආරක්ෂා කරන්න. ඒ කියන්නේ හිත රිදීම, බය, ලැජ්ජාව වගේ දේවල්. දැන් හිතන්න ඔයාගේ අම්මා ඔයාගේ ජීවිතය ගැන මොකක් හරි වැරද්දක් කියද්දි ඔයාට තරහ යනවා. ඇත්තටම එතන තියෙන්නේ තරහද? නෑ. එතන තියෙන්නේ හිත රිදීමක්. අම්මා මම ගැන ආඩම්බර වෙනවා දකින්න මම කැමතියි කියන එකයි ඇත්තම හැඟීම. යාළුවෙක් වැදගත් දෙයක් අමතක කරද්දී ඔයා පුපුරනවා. හැබැයි ඇත්තටම ඔයා හිතින් අහන්නේ මම ඔයාට වැදගත් නැද්ද කියන ප්‍රශ්නය. මට රිදුනා කියලා කියනවට වඩා මට තරහයි කියලා පෙන්වන එක ලීසි. මොකද තරහ පෙන්වද්දී අපිට ශක්තිමත් වගේ දැනෙනවා. ඒ නිසා අපේ මොළය ඇත්ත හැඟීම වෙනුවට සිකියුරිටි ගාඩ්ව. ඒ කියන්නේ තරහව එළියට එවනවා. හැබැයි ඒ සිකියුරිටි ගාඩ්ට කවදාවත් ප්‍රශ්න විසඳන්න බෑ. ඊළඟ පාර තරහ යද්දී එක තප්පරයක් හිතන්න. මේ තරහට යටින් මට ඇත්තටම දැනෙන්නේ මොකක්ද කියලා. ඒ එක ප්‍රශ්නය ඔක්කොම වෙනස් කරයි. කවුරු හරි දෙයක් කිව්වම ට්‍රිගර් එක සහ ඔයා එකට ප්‍රතිචාර දක්වන වෙලාව රියැක්ෂන් එක අතර පොඩි ඉඩක්, පොඩි හිස්තැනක් තියෙනවා. ගොඩක් අය දන්නේ නැහැ මෙහෙම ඉඩක් තියෙනවා කියලා. වික්ටර් ෆ්‍රැන්කල් කියන මනෝවිද්‍යාඥයා නාසී වධකාගාරයක හිරවෙලා ඉද්දි එක දෙයක් හොයාගත්තා. ඔහුගෙන් හැම දේම උදුරගත්තත් තමන්ගේ ප්‍රතිචාරය තෝරා ගැනීමේ නිදහස කාටවත් උදුරගන්න බැහැ කියලා. කවුරු හරි ඔයාට නරක මැසේජ් එකක් එවනවා. ඔයාගේ හදකැස්ම වැඩි වෙනවා. ඇඟිලි වේවුලනවා බනින්නම. හැබැයි ඒ සෙන්ඩ් බටන් එක ඔබන්න කලින් එක තප්පරයක් තියෙනවා. අන්න ඒ වෙලාවේ ඔයාගෙන්ම අහන්න මම හෙට මේ කරපු දේ ගැන ආඩම්බර වෙයිද කියලා. ඒ ප්‍රශ්නය තමයි ඔයාගේ සුපර් පවර් එක. හිතන්න ඔයා එළියිඳන් ලොකු වැස්සක් දිහා බලන් ඉන්නවා කියලා. අකුණු ගහනවා, හෙන ගහනවා. ඔයා එක දකිනවා. හැබැයි ඔයා තෙමෙන්නේ නැහැ. අන්න ඒ වගේ ඔයාගේ තරහ දිහා බලන්න පුරුදු වෙන්න. මනෝවිද්‍යාවේදී මේකට කියන්නේ ඔබ්සර්වර් සෙල්ෆ් කියලා. ඔයාගේ ළමයෙක් හෝ යාළුවෙක් ඔයාට අගෞරවයක් කළොත් පරණ ඔයා නම් ඉස්සල්ලාම කරන්නේ කෑ ගහන එක. හැබැයි අලුත් ඔයා පොඩ්ඩක් ඉඳලා මෙහෙම හිතනවා. ඔන්න දැන් මගේ හිතේ ලොකු තරහක් මතුවේගෙන එනවා. ඔයා ඒ තරහ දිහා බලන් ඉන්නවා මිසක් ඒ තරහ වෙන්නේ නැහැ. එතකොට ඔයාට පුළුවන් නිශ්ශබ්දව සංසුන්ව උත්තර දෙන්න. එතකොට ඔයා හැඟීම්වල ගොදුරක් නෙමේ. ඔයා තමයි තීරණය කරන්නේ මොකක්ද කරන්න කියලා. ඔයාගේ ජීවිතයේ ඉන්න අමාරුම මිනිස්සු ගැන හිතන්න. ඒක ඔෆිස් එකේ ඉන්න කේලම් කියන කෙනා වෙන්න පුළුවන්. නැත්නම් නිතරම වැරදි හොයන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ අය ඔයාගේ හතුරු නෙමෙයි. ඒ අය ඔයාගේ ට්‍රේනර්ස්ලා කියලා හිතන්න. ජිම් එකක ඉන්න ට්‍රේනර් කෙනෙක් ඔයාට බර උස්සන්න දෙනවා. ඇඟ රිද්දනවා. ඒ ඔයාව විනාශ කරන්න නෙමෙයි. ඔයාව ශක්තිමත් කරන්න. ඔයාගේ ජීවිතේ ඉන්න මේ අමාරු මිනිස්සුත් කරන්නේ ඒකමයි.
ඔයාට ගරු කරන්නේ නැති කෙනා කරන්නේ ඔයාගේ සීමාවන් පවත්වා ගැනීමේ මසල් එක බවුන්ඩරි සැටිං මසල් පුරුදු කරන එක. නිතරම වැරදි කියන කෙනා කරන්නේ ඔයාගේ ආත්ම විශ්වාසය වැඩි කරන එක. ඒ නිසා අහන්න එපා ඇයි මේ මිනිස්සු මගේ ජීවිතය ඉන්න කියලා. ඒ වෙනුවට අහන්න මේ මිනිස්සු මාව ශක්තිමත් කරන්නේ කොහොමද කියලා. එදාට ඔයා වික්ටිම් කෙනෙක් වෙන්නේ නැහැ. ඔයා ඔයාගේ ජීවිතේ ඉගෙනගන්න ශිෂ්‍යයෙක් වෙනවා. තරහ කියන්නේ කවදාවත් ඔයාගේ හතුරෙක් නෙමේ. ඒක ඔයාට ගොඩාක් දේවල් කියල දෙන ගුරුවරයෙක්. අර තත්පර 90 කතාව ඇත්ත. ඒ තෝරා ගැනීමේ නිදහසත් ඇත්ත. මේ ලෝකයේ කිසිම දෙයකින් හිත කලබල කරගන්නේ නැති මිනිස්සු ඉපදෙන්නේ වෙනස් විදිහකට නෙමෙයි. ඒ අයත් ඉගෙන ගත්තේ දැන් ඔයා ඉගෙනගත්තු දේමයි. ඉතින් ප්‍රශ්නය තියෙන්නේ මෙතනයි. ඔයා මේක අද ඉඳන් ප්‍රැක්ටිස් කරනවද?